ආයුබෝවන් හැමෝටම ඒ වගේම අපේ YouTube නාලිකාවට ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි සිංහල සාහිත්‍ය සංග්‍රහය පොතේ එන පාඩමක විචාර ප්‍රශ්නවලට පිළිතුරු සපයන ආකාරය ගැන තමයි සාකච්ඡා කරන්නේ. ඉතින් මේ වගේ පාඩම් එක්ක දිගටම රැඳී ඉන්න ඕනි නම් අපේ YouTube නාලිකාව subscribe කරන්න කියලා මතක් කරන ගමන්ම ඔයාගේ අනිත් යාළුවන්ටත් දැනගන්න share කරන්න කියලා මතක් කරනවා. ඉතින් අපි යමු අපේ වීඩියෝ එකට. අපේ පාඩම තමයි අඟුල්මල් දමනය. අපි මේ පාඩමේ විචාර ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න කලින් මේ පාඩම උපුටාගත්තු කෘතිය, ඒ කෘතිය රචනා වෙච්ච යුගය, ඒ වගේම තමයි කෘතියේ කතුවරයා වගේ දේවල් පිළිබඳව අධ්‍යයනයක් කරමු. ඕගොල්ලෝ දන්නවා මේ අඟුල්මල් දමනය කෘතිය උපුටා ගත්තේ පොළොන්නරු අවධියේදී රචනා කරපු අමාවතුර කියන කෘතියෙන්. ඉතින් අමාවතුර කියන කෘතිය රචනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ පුරිස ධම්ම සාරථී ගුණය මුල් කරගෙන. ගුරුළුගෝමී පඬිවරයා මේ අඟුල්මල් දමනය කියන පාඩම අන්තර්ගත වෙලා තියෙන මේ කෘතිය රචනා කරන්නේ ඒ කාලේ හින්දු ආගම අපේ බුද්ධාගමට විශාල බලපෑමක් එල්ල කරන කාලයක තමයි මේ ජනතාව තුළ බෞද්ධ ශ්‍රද්ධාව ඉස්මතු කරලීමට ගුරුළුගෝමී පඬිතුමා මේ වගේ කෘතියක් සම්පාදනය කිරීම සිද්ධ කරන්නේ. මේ කෘතියේ අපේ පාඩමට අන්තර්ගත වෙලා තියෙන අඟුල්මල් දමනය 7 වෙනි පරිච්ඡේදය. බර්ග කියන පුරෝහිතයාට දාව මන්තානි බැමිණියට ඉපදුණු අහිංසක කියන කුමරයා බිහි වූදා පටන්ම අඟුලිමාල මහරහතන් වහන්සේ දක්වා පත්වීමට අදාළ කතාපුවත තමයි මේ 7 වෙනි පරිච්ඡේදය තුළින් දක්වලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මෙන්න මේ විස්තරය මතක තියාගන්න කෙටි ක්‍රමයක් මම හොයාගත්තා. ඒ තමයි මෙන්න මේ වචනේ. ඕගොල්ලෝ මේකේ සාරාංශයක් විදිහට මේ අඟුල්මල් දමනය උපුටාගත්තු කෘතිය, යුගය, කතුවරයා වගේ දේවල් මතක තියාගන්න මෙන්න මේ දාලා තියෙන වචනේ පාඩම් කරගන්න. මල්ලමා මීනරු. මල්ලමා මීනරු කියන වචනෙන් අපිට පුළුවන් මෙන්න මේ කෘතියේ අභ්‍යන්තරය පිළිබඳව හඳුනා ගන්න. මේ මල්ලමා මීනරු වචනයේ මුල අකුරු දෙක ගත්තහම මල් කියන එකෙන් අපිට අඟුල්මල් දමනය කියන එක මතක තියාගන්න පුළුවන්. අමා කියන එකෙන් අමා වතුර මතක තියාගන්න පුළුවන්. මී කියන එකෙන් ගුරුළුගෝමී පඬිවරයාව අපිට මතක් වෙනවා. නරු කියන එකෙන් පොළොන්නරු යුගය අපිට මතක් වෙනවා. ඉතින් මල්ලමා මීනරු කියන වචනේ මතක තියාගත්තොත් ඕගොල්ලන්ට මේ පාඩමේ නම, උපුටාගත්තු කෘතිය, රචනා කරපු කර්තෘ වගේම රචනා වෙච්ච යුගය මතක තියාගන්න පුළුවන්. එහෙනම් අපි යමු අපේ පළවෙනි විචාර ප්‍රශ්නෙට. අපේ පළවෙනි විචාර ප්‍රශ්නය තමයි අහිංසක දරුණු මිනීමරුවෙකු ඌයේ කවර හේතු නිසාදැයි පැහැදිලි කරන්න. ඉතින් අපි වෙනද වගේම මේ විචාර ප්‍රශ්නය ආරම්භ කරද්දී හැඳින්වීම් ඡේදයක් ලියනවා. අපි කලින් කතා කරපු කරුණු අන්තර්ගත කරලා අපිට එන්නේ ඡේද මෙන්න මේ විදිහට ලියා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ උතුම් පුරිස ධම්මසාරථී ගුණය මුල් කර ගනිමින් ගුරුළුගෝමී පඬිතුමා විසින් රචනා කරන ලද අමාවතුර කෘතිය අද වන විට සාහිත්‍යයේ දියුණුව ඉසිලු කෘතියක් බවට පත්ව ඇත. එහි 7 වන පරිච්ඡේදයට අඟුල්මල් දමන කතාවස්තුව අයත් වේ. අහිංසක නම් කුමාරයාගේ උපතේ පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ නමක් බවට පත්වන්නා තෙක් මෙහි තොරතුරු අන්තර්ගත වේ. පාලි සංස්කෘත නොදත් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් සරල සිංහල බසින් ඉදිරිපත් කිරීම කතුවරයාගේ අරමුණ බව මෙහි සඳහන් කර ඇත. ඉතින් මේ වගේ ආරම්භක ඡේදයක් ලිව්වට පස්සේ අපි අපේ පළවෙනි උදාහරණය ලියනවා. අපි දැන් මේ විචාර ප්‍රශ්න යටතේ ලියන්නේ අහිංසක කුමාරයා ගැනනේ. ඉතින් ඒ වගේ වෙලාවකදී අපි චරිතයක් විස්තර කරද්දී ඔහු කවුරුන්ද කියලාත් ලියන්න පොඩි ඡේදයක් වෙන් කරනවා. ඔගොල්ලෝ දන්නවා මේ අහිංසක කුමාරයා ඉපදෙන්නේ බර්ග කියන පුරෝහිතයාට සහ මන්තානි කියන බැමිණියට. එතකොට මේ බර්ග කියන පුරෝහිතයා කොසොල් රජතුමාගේ ප්‍රධාන පුරෝහිතයා විදිහට තමයි කටයුතු කරන්නේ. ඉතින් අපි මේ පොඩි විස්තරය මෙන්න මේ විදිහට ලියනවා. කොසොල් රජුගේ බර්ග නම් පුරෝහිතයාට හා
මන්තානි බැමිණියට දාවපුත් කුමරුන් අහිංසක නම් විය. ඔහු ක්‍රමයෙන් දරුණු මිනීමරුවෙකු බවට පත් වූ ආකාරය පහත පරිදි පෙන්වා දිය හැක. ඔන්න ඊට පස්සේ අපි යනවා අපේ පළවෙනි උදාහරණයට. සෙසු දරුවෝ පිටත් වූහු. ඔහු අහිංසක මානවකයා ආතැන් පටන්ගෙන ඇපි නොපෙනෙම්හ. ඌ කෙසේ බිඳුවම්හ දැනගන්නාහු. මෙන්න මේ උදාහරණය අපි විස්තර කළොත් අපි මේ විස්තරය තුළ අන්තර්ගත කරන්න ඕනි මේ අහිංසක දරුණු මිනීමරුවෙක් බවට පත් වෙන්න මෙන්න මේ දේ හේතු වුණා කියලා. ඕගොල්ලෝ දන්නවා මේ අහිංසක කුමාරයා වැඩිවියට පත් වුණාට පස්සේ සිත් සතර හදාරන්න කියලා මේ තක්සලානුවර දිසාපාමොක් ඇදුරුතුමා වෙත මෙයාගේ දෙමව්පියන් මෙයාව යවනවා. ඉතින් අහිංසක මේ තක්සලා පාසලට ගිහිල්ලා හැමෝටම කීකරු විදිහට ඒ වගේම ශිල්ප ඉගෙන ගනිමින් යහපත් ගති පැවතුම් ඇති කර ගනිමින් පවරන අභ්‍යාසයන් ඊටා කාර්යක්ෂමව සිදු කරමින් Tamanගේ අධ්‍යාපන කටයුතු සිදු කරනවා. ඉතින් මේ අවස්ථාවේදී මේ තක්සලා පාසලේ ඉඳපු අනෙක් ශිෂ්‍යයන්ට මේ අහිංසක කුමාරයා පිළිබඳව ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. ඉතින් මෙන්න මේ කාරණේ තමයි ප්‍රධාන වශයෙන්ම මේ අහිංසක දරුණු මිනීමරුවෙක් බවට පත් වෙන්න හේතු වෙන්නේ. අහිංසක කුමරුන් නිසි වයසට පැමිණීමත් සමග සිත් සතර ඉගැන්වීමට සිය දෙමව්පියන් කටයුතු කරයි. ඒ අනුව තක්සලා නුවර දිසාපාමොක් ඇදුරුතුමා වෙත ඔහු යවයි. අහිංසක තක්සලා පාසලේ අධ්‍යාපනය හදාරමින් ගුරුවරයාට ඊතා කීකරුව හා ඔහු පවරන ලද අභ්‍යාසයන් ඊතා කාර්යක්ෂමව සිදු කරමින් ඔහුගේ සිත් දිනා ගනිමින් කටයුතු කරයි. නමුත් අහිංසකගේ මේ සුවිශේෂී හැකියාව කෙරෙහි ඊර්ෂ්‍යා කළ තක්සලා පාසලේ අනෙක් මිතුරන් ඔහු හා ගුරුවරයා අතර පවත්නා වූ සම්බන්ධතාවය කඩා දැමීමට සැලසුම් දියත් කරයි. මෙන්න මේ කාරණේ තමයි අහිංසක දරුණු මිනීමරුවෙක් වෙන්න බලපාපු ප්‍රධානතම හේතුව. ඒ අනුව සෙසු ශිෂ්‍යයන් අහිංසකට එරෙහිව බොරු චෝදනාවක් ගොනු කිරීමට කටයුතු කරයි. කේලම් නිර්මාණය කරයි. උපාය මාර්ගයන් යොදයි. සියලු දෙනා සමග සාකච්ඡා කරමින් හොඳම උපාය මාර්ගය තෝරා ගැනීමට ඔවුන් කටයුතු කරයි. මෙහිදී ප්‍රධාන වශයෙන්ම ගුරුවරයෙකු තම ශිෂ්‍යයින් සියලු දෙනාම සමානව නොසැලකීමේ වරදද ඉස්මතු කරයි. එහි ප්‍රතිඵලය දරුණු මුහුණුවරක් ගනී. ඒ අනුව මිතුරන්ගේ මෙම ඊර්ෂ්‍යාව හේතුවෙන් අහිංසක දරුණු මිනීමරුවෙක් බවට පත් වූ ආකාරය වටහා ගත හැක. මේ විදිහට ලිව්වට පස්සේ අපි දෙවනි උදාහරණය බලමු. ආචාර්යා අඹුව හා සසඟ ඇත්තේ යයි බිඳපියම් හයි දැනගෙන තුන් රැසක් වෑ පළමු ඇතැන් කෙනෙක් ආචාර්යා කරා එළඹ වැඳ සිටියාහ. අහිංසක කෙරෙහි උපන් මේ ඊර්ෂ්‍යාව නිසා ඒගොල්ලෝ යොදන උපාය මාර්ගය තමයි ගුරුවරයාගේ බිරිඳත් එක්ක අහිංසකට වැරදි හැසිරීමක් තියෙයි කියලා ගුරුවරයාට පවසන එක. අහිංසක කෙරෙහි උපන් ඊර්ෂ්‍යාව නිසා සෙසු මිතුරන් ගුරුවරයා හා ભેද කරවීම සඳහා යොදාගත් උපාය නම් ගුරුවරයාගේ බිරිඳ සමග අහිංසකගේ වැරදි හැසිරීමක් තිබෙන්නේ යයි කතාවක් ගොතමිනි. කණ්ඩායම් තුනකට බෙදී මේ මුසාව ගුරුවරයාගේ කනෙහි තබන්නේ තුන් කොටසක් පවසන තැන්හිදී එය නිතතින්ම සත්‍යයක් බව ගුරුවරයාට හැඟී යනසේය. බලන්න මේගොල්ලන්ගේ තියෙන මේ සූක්ෂම ඥානය. ගුරුවරයා මුලින් මෙම කතාව විශ්වාස නොකළද පසුව විශ්වාස කිරීමට පෙළඹෙයි. ඒත් සමගම කිසිදු සොයා බැලීමක් තොරව අහිංසකව මරා දැමීමට තීරණය කරයි. නමුත් එසේ කිරීමෙන් තක්සලා නුවරට පැමිණෙන ශිෂ්‍යයන්ගේ අඩුවක් වේයයි සිතා ඔහුව මිනීමරුවෙක් බවට පත්කර ඔහුගෙන් බැටකන ජනතාව අතින්ම අහිංසකගේ මරණය සිදු කිරීමට දිසාපාමොක් ආචාර්යවරයා කටයුතු කරයි. ඒ අනුව මෙම උදාහරණය මගින්ද අහිංසක දරුණු මිනීමරුවෙක් බවට පත්විය. ඉතින් මෙන්න මේ කියන උදාහරණය ඔස්සේ ගුරුවරයාව ભેද කරවලා ගුරුවරයාට විශ්වාසයක් ඇති කරලා ඉන් අනතුරුව ගුරුවරයා කිසිදු තැකීමක් නොකර මේ අහිංසකව උපක්‍රමයකින් මැරවීමට කටයුතු කරනවා.
ඉතින් ඔහු සිතන ආකාරයට සිද්ධ වෙන්නේ නැහැ. මොකද අහිංසක දරුණු මිනිමරුවෙක් වුණාට පස්සේ එයාට ළඟා වෙන්න කිසි කෙනෙක්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ ගුරුවරයා යොදන උපාය අසාර්ථක වෙන හින්දා තමයි අහිංසක දරුණු මිනිමරුවෙක් බවට පත් වෙන්නේ. අපි යමු අපේ තුන්වෙනි උදාහරණෙට. පුතේ මිනිස් දහසක් මැරුව එසේ වන්නා ශිල්පයට උපචාර කළා වේයි කීය. දැන් මෙන්න මේ විදිහට මරන්න හැදුවට දැන් අහිංසකව අපරාධකරුවෙක් කරන්න ඊළඟට යොදන උපාය මාර්ගය තමයි මේ උදාහරණයෙන් දක්වලා තියෙන්නේ. දිසාපාමොක් ආචාර්යවරයා අහිංසකව ඝාතනය කරන්න සැලසුම් කරද්දී එයාව අපරාධකාරයෙක් බවට පත් කරන්නේ දිසාපාමොක් ආචාර්යවරයා කියනවා තමන් ලබාගත්තු මේ දැනුමට නැත්තම් ඉගෙනගත්තු ශිල්පයට ගුරුවරයාට දෙන පඳුරු විදිහට මිනිසුන් දහසක් මරන්න කියලා. ඉතින් මෙන්න මේ උපක්‍රමය ඔස්සේ තමයි මෙතෙන් සිට මේ අහිංසකව ඝාතනය කිරීමට මේ ආචාර්යවරයා කටයුතු කරන්නේ. ඒ අනුව දිසාපාමොක් ආචාර්යවරයා අහිංසකට පවසන්නේ ගුරු පඬුරු පිණිස මිනිසුන් දහසක් මරණ ලෙසය. එහෙත් අහිංසක එය ප්‍රතික්ෂේප කරමින් පවසා සිටියේ තමා අන්‍යයන්ට හිංසා නොකරන කුලයක උපන් බවය. ඒ බව මේ අඟුල්මාල් දමනයේ දක්වලා තියෙනවා. අපි අන්නට හිංසා නොකරන කුලයේහි උපන්නම්හ එසේ කට නොහැක්කැයි කීය කියලා දක්වලා තියෙනවා. ඉතින් ඒ විදිහට එයා Tamanට ඒ දේ කරන්න බෑ කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී කියනවා නමුත් මෙසේ පවසන අහිංසකට මිනිසුන් දහසක් මරන්නට යලිත් බල කර පවසන්නේ ඉගෙනගත් ශිල්පයට ගෞරවාචාර නොදැක්වුවහොත් ශිල්පය නොපිහිටන බව පවසමිනි. ඉතින් ඔහු අනතුරුව සාහසික වී දරුණු මිනිමරුවෙකු බවට පත්වන්නේ සිය ගුරුවරයා පිළිබඳ වූ ගෞරවය මෙන්ම Taman උගත් ශිල්පය පිහිටුවා ගැනීමේ බලාපොරොත්තුවෙනි. ඉතින් මෙන්න මේ කියන උදාහරණය මගින් අපිට පැහැදිලි වෙනවා මේ අහිංසක එයාගේ ගුරුවරයාට ඒ වගේම එයා ඉගෙනගත්තු ශිල්පයට තියෙන ගෞරවය ආදරයේ හින්දාම තමයි මෙන්න මේ උපදෙස් ක්‍රියාත්මක කරන්නේ. ඉතින් මේ විදිහට උදාහරණ තුන ලියලා අපි මේ විචාර ප්‍රශ්නය අවසන් කරනවා අවසාන ඡේදකින්. ඒ අනුව අන් සිසුන්ට අහිංසක කෙරෙහි පැවති ඊර්ෂ්‍යාවත් ගුරුවරයා දූරදර්ශීව කටයුතු නොකිරීමත් යන හේතු මත අහිංසක දරුණු මිනිමරුවෙකු බවට පත්විය කියලා අපේ මේ පළවෙනි විචාර ප්‍රශ්නය අපි අවසන් කරනවා. ඊට පස්සේ අපි බලමු අපේ පෙළ පොතේ දීලා තියෙන දෙවනි විචාර ප්‍රශ්නය. අපරාධකරුවන්ගේ ක්‍රියාකාරීත්වය ජන ජීවිතය අඩාල කරවන ආකාරය අඟුලිමාල දමනය ඇසුරින් පැහැදිලි කරන්න. මම මෙතනින් දන්න ඔයගලන්ට විචාරය ලියලා දැම්මේ නෑ. මොකද අපි විචාරයක් ලියන පොදු ආකෘතියක් තියෙනවා. ඉතින් ඒ විදිහට ඔයගලන්ට පුළුවන් ආරම්භක ඡේදයක් පටන් අරගෙන මේ දීලා තියෙන විචාර උදාහරණ වලට විස්තරාත්මක ඡේදයක් සපයලා ඔයගලන්ගේ විචාරය හොඳින් ලියා ගන්න. ඉතින් අපි බලමු මේ යටතේ මොනවද විචාර උදාහරණ කියලා. හේ පංචායුධගෙන ආචාර්යා වැඳ අටවියට වැඳ අටවියට වදනා තන්හිදු අටවි මධ්‍යේ හිදු අටවියෙන් නික්මෙන තන්හිදු සිට මිනිසුන් මරයි. අහිංසකට ගුරු පරලු පිරිස මිනිසුන් දහසක් මරන්නට තමයි මේ ගුරුවරයා නිර්දේශ කරන්නේ. ඉතින් ඔහු පංචායුධ රැගෙන වන පිවිසුමට ආරම්භ වෙන තැන ඒ වගේම වන මැද වගේම වන කෙළවර සිට මිනිසුන් මරා දැමීමට කටයුතු කරනවා. කල්ගත වෙනකොට Taman අතින් මිය යන මිනිසුන් ගන්න අමතක වෙන හින්දා මේ මරණ මිනිසුන්ගේ ඇඟිල්ල ගානේ කපාගෙන මාලයක්සේ දැරීමටද ඔහු කටයුතු කරනවා. ඉතින් ඒ නිසාම තමයි අහිංසක අඟුලිමාල බවට පරිවර්තනය වීම සිද්ධ වුණේ. අපි බලමු දෙවනි උදාහරණය. හේ හැම ආරණ්‍යයෙහි හසර නැති කෙලේ දරපලා සඳහා වල් යන්නාහු නැති රෑ ගමට වැදෑ පයින් පැහැර දොරගලවා පියා එහි හොතුවන් මරා පියා එකෙක දෙකෙකයි ගැනගෙන යයි. අඟුලිමාල පිළිබඳ බීතිය රට පුරාම පැතිරී ගියපු හින්දා දරපලාකොළ ආදිය වෙනුවෙනුත් වනයට කිසිදු මිනිහෙක් යන්නේ නැහැ.
මිනිසුන්ගේ විවිධ අවශ්‍යතා සඳහා වනයට නොවනෙහි. එයා මොකක්ද කරන්නේ? වනයෙන් පිටත් වෙලා රාත්‍රී කාලයේදී ගමට පිවිසිලා ගමේ ඉන්න නිවෙස්වල ජනතාව මරලා ගණන් කරගෙන යනවා. ඉතින් මේ නිසා ඔවුන්ට ගම්වල ජීවත් වීමටද ඉඩකඩක් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔවුන්ගේ පූර්ණ අයිතිවාසිකම් විනාශ වීමක් සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ කියන්නා වූ අඟුලිමාල කියන පුද්ගලයාගේ චරිතයෙන් අපට අපරාධකරුවෙකු නිරූපණය වෙනවා නම් ඒ අපරාධකරුවා හින්දා සාමාන්‍ය ජනජීවිතයක් අඩාල වෙන ආකාරය වටහා ගන්න පුළුවන්. තුන්වෙනි උදාහරණය. ගම්වැස්සෝ ගම්පියා ගොස් නියම් ගම් වන්හ. නියම් ගම්වැස්සෝ ගොස් නුවර වන්හු. තුන් යොජනක් තන්හි මිනිස්සු ගොයපියා දරුවන් ඇතැගෙන ගොස් සැවැත් නුවර වටා කඳවුරු බැඳ. මෙන්න මේ උදාහරණය ගත්තහම දැන් ගෙවල් වල ජීවත් වෙන්න දුන්නේ නැති වුනහම මිනිස්සු කලේ ඒගොල්ලන්ගේ ගම් අතහැර දාලා නිවෙස් වලට යන්නට උනා. නියම් ගම්වැසියෝ නගරයට යන්නට උනා. ක්‍රමක්‍රමයෙන් මේ බීතිය රට පුරාම ව්‍යාප්ත වෙලා යොදුන් 3ක තරම් දුර ප්‍රමාණයක් මිනිසුන් ගෙවල් අතහැර Tamanගේ දරුවන් අතදරුවන් රැගෙන ගිහිල්ලා සැවැත් නුවරට රැස් වෙලා නුවර වටා తాවකාලික කූඩාරම් අටවාගෙන ඔවුන් එහි ජීවත් වෙනවා. ඉතින් අපරාධකරුවෙක්ින්ද මුලින් මේගොල්ලන්ට ඒගොල්ලන්ගේ මූලික අවශ්‍යතා ඉටු කරගන්න නොහැකි වෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ නිවෙස්වල ජීවත් වීමට තියෙන අයිතිය නැති වෙනවා. ඊට පස්සේ ඒ නිවෙස් වලින් ගම්වලට ඇවිල්ලා ගම්වලින් නුවරවල් වලට ඇවිල්ලා නුවරවල් වලින් සවැත් නුවරට ඇවිල්ලා මේගොල්ලෝ නිවෙස්වල නැතුව අන්තිමට తాවකාලික කූඩාරම් අටවාගෙන Tamanගේ දරුවන් එක්ක ජීවත් වෙන තරමටම අසරණ භාවයට පත් වෙනවා මේ අපරාධකරුවෙක්ගේ ක්‍රියාකාරීත්වය හින්දා. ඉතින් මෙන්න මේ විස්තර අන්තර්ගත කරලා මේ විචාර ප්‍රශ්නයට අපිට හොඳින් උත්තර ලියන්න හැකියාවක් තියෙනවා. අපි යමු අපේ තුන්වෙනි ප්‍රශ්නයට. අමාවතුරේ භාෂා ශෛලිය පාඩම ඇසුරින් නිදසුන් සහිතව විමසන්න. අමාවතුර කෘතිය දන්නව ඔයගොල්ලෝ රචනා කළේ ගුරුළුගෝමී පඬිවරයා විසින්. ඉතින් පොළොන්නරු යුගයේදී තමයි මේක රචනා වෙන්නේ. අපේ රාජ්‍ය අවදි ගත්තාම අනුරාධපුරයට පස්සේ පොළොන්නරුව. ඒ කියන්නේ මූලිකම අවදිවලදී රචනා වෙච්ච මේ වගේ කෘති එකක් භාෂා ශෛලිය භාවිතා කිරීම විශිෂ්ටයි. ඉතින් මේ විශිෂ්ටත්වය ගැන තමයි මේ උදාහරණයේදී අපිට ලියන්න තියෙන්නේ. අටවියට වැද අටවියට වදනා තන්හිදු අටවි මැද්දේ හිඳු අටවියෙන් නික්මෙන තන්හිදු කියලා වාක්‍යයක් දක්වලා තියෙනවා. ඉතින් මේ කෘති රචනා වෙන්නේ කියවනු අසා රස විඳින ශ්‍රාවක පිරිසක් උදෙසා. ඉතින් මේ කෘතියක තියෙන්න ඕනි ප්‍රධානතම කර්ණ රසායන ගුණය තමයි අනුප්‍රාසාත්මක වදන් භාවිතා කිරීම. ඉතින් අටවියට වැඳ කියද්දී අටවිය කියන වචනේ මේ විචාර උදාහරණයේ පුරාවම අපිට දක්නට ලැබෙනවා. අටවියට වැඳ අටවියට වදනා තන්හිදු අටවි මැද්දේ හිඳු අටවියෙන් නික්මෙන තන්හිදු කියලා මේ අටවිය කියන වචනය අනුප්‍රාසාත්මකව දක්වලා තියෙනවා. ඊට පස්සේ අපි මේ ගුරුළුගෝමීන්ගේ ඊළඟ භාෂා ශෛලිය ගත්තාම මේ අඟුල්මල් දමනය තුළ අපිට දැක ගන්න පුළුවන් උපමා හම්බ වෙන්නේ දෙකයි. ඉතින් ඒකෙන් එක් උදාහරණයක් තමයි මේ දක්වන්නට තියෙන්නේ. මහ පොළව නැగి නැగి බස්නා රළසේ. ඉතින් මේ උපමාශීලී භාෂාව යොදා ගනිමින් බුදුන් වහන්සේගේ පුරිස ධම්ම සාරථී ගුණය විස්තර කරමින් අන්‍ය ආගම් වලින් බුද්ධ ආගමට තර්ජනයක් ඇතිවන මොහොතේදී සිය ආගම දහම රැක ගනිමින් සහෘද පාඨකයා එමෙන්ම ශ්‍රාවකයා තුල බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය කෙරෙහි ශ්‍රද්ධාව ඉපදවීමට මේ ගුරුළුගෝමී පඬිතුමා මේ භාෂා ශෛලිය භාවිතා කරලා තියෙනවා. ඊට පස්සේ මම උදාහරණ දෙකක් දැම්මා. මේ දෙකෙන්ම එකම කාරණේ තමයි විස්තර කරන්නේ. ඔහු අහිංසක මානවකයා ආතැන් පටන්ගෙන ඇපි නොපෙනෙම්හ. ඊළඟ උදාහරණය තමයි පුතෑ මිනිස් දහසක් මැරුව. මෙන්න මේ උදාහරණ දෙකෙන්ම ප්‍රකාශ වෙන්නේ එක කාරණයක්. ඒ තමයි පදයක අවසානයේ ඈකාර යෙදීම. ගෙන, ඇපි, පුතෑ, මැරුව කියන වචනවල
මේ ඈකාරය භාවිතා කිරීම සිද්ධ කරනවා. ඉතින් අමාවතුර භාෂා ශෛලියේ හඳුනා ගන්න පුළුවන් සුවිශේෂීම ලක්ෂණයක් තමයි මේ ඈකාරය භාවිතා කිරීම. ඊට අමතරව තවත් වචන සඳහන් වෙනවා කිසෙය, ගෙන, අයදිය, පහළවිය, නික්මෑ කියන වචන මේ අඟුල්මාල් දමනයේ කතා පුවත පුරාම දකින්නට ලැබෙනවා. ඉතින් කතාන්දර ශෛලියක් මේකේ දක්නට ලැබෙනවා. මේ විදිහට ඈකාරයක් භාවිතා කරලා තියෙන්නේ හුදෙක්ම මේක අසා රස විඳින පාඨකයාට ඒකාකාරී බවක් ඇති නොවන විදිහට ඒගොල්ලන්ගේ සිතෙහි මේ කෘතිය පිළිබඳ උපන් හැඟීම ඒකාකාර නොවන විදිහට පවත්වාගෙන යන්න ගුරුළුගෝමී පඬිවරයා විසින් මේ ඈකාරය භාවිතා කරලා ශබ්ද රසයක් ලබා දීමටත් කටයුතු කරනවා. මෙන්න මේ උදාහරණ තුන ලියලා අපිට භාෂාව ගැන හැඳින්නුවට පස්සේ අපි යමු අපේ 4 වෙනි ප්‍රශ්නෙට. අවස්ථා හා සිද්ධි නිරූපණයට අමාවතුර කතුවරයා දැක්වූ දක්ෂතාවය පිළිබඳව ඇගයීමක් කරන්න. මේ නිර්මාණයේ අවස්ථා හා සිද්ධි ගොඩක් නිරූපණය වෙනවා. ඉතින් අවස්ථා සිද්ධි එකිනෙකට බැඳී පවතිමින් තමයි මේ අඟුල්මාල් දමනයේ කතාව අහිංසක කුමාරයාගේ උපතේ ඉඳලා අඟුලිමාල මහරහතන් වහන්සේ නමක් බවට පත්වෙන්නාතුරු විකාශනය වෙන්නේ. ඉතින් එහි අවස්ථා සිද්ධි නිරූපණය පිළිබඳව අපි මෙන්න මේ උදාහරණ මගින් තහවුරු කරගමු. පුත මිනිස් දහසක් මැරුව එසේ වන්නා ශිල්පයට උපචාර කළා වේයි කීය. මේ ප්‍රකාශය කරන්නේ තක්සලා නුවර ඉඳපු ගුරුවරයා විසින්. ඉතින් මේ කරපු ප්‍රකාශය ප්‍රබල අවස්ථාවක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මොකද මේ ප්‍රකාශයේ හින්දා තමයි මේ අවස්ථාව හින්දා තමයි අහිංසක වෙලා ඉඳපු තැනැත්තා අඟුලිමාල දක්වා පරිවර්තනය වෙන්නේ. මොකද අහිංසක තමන්ගේ ගුරුවරයාට තමන්ගේ ශිල්පයට උපචාර කරන්න කියලා හිතාගෙන තමයි මේ මිනිස් දහසක් මැරීම සිද්ධ කරන්නේ. ඉතින් අපිට අඟුලිමාල කතා පුවතේ හම්බ වෙන ප්‍රබල අවස්ථාවක් විදිහට මෙන්න මේ ප්‍රකාශය හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ හේ පංචායුධගෙන ආචාර්යා වැඳ අටවියට වැඳ අටවියට වදනා තන්හිඳු අටවි මධ්‍යේ හිඳු අටවියෙන් නිග්මන තන්හිඳු සිට මිනිසුන් මරයි. මේ ප්‍රකාශය මෙන්න මේ උදාහරණයේ තියෙන තැනදී අපිට මෙන්න මේ ප්‍රධාන සිද්ධිය හින්දා තව උපසිද්ධි ගොඩාක් නිර්මාණය වීම සිද්ධ වෙනවා. මෙයා ගිහින් මේ අඟුලිමාල ගිහින් කැලේ ඉන්න මිනිස්සු මරන්න පටන් ගත්තට පස්සේ එතනින් පස්සේ ඒ මිනිස්සු තමන්ගේ අවශ්‍යතාවලට කැලේට යන එක නවතිනවා. ඊට පස්සේ මෙයා කැලෙන් ගෙවල් වලට එන්න ගත්තාම ගෙවල් වල ඉන්න එක නවතිනවා. ඊට පස්සේ ගම් වලින් නියම් ගම් වලින් නුවරවල් වලට වගේ සංක්‍රමණය වීම සිද්ධ වෙනවා. ඉතින් මේ කියන ප්‍රකාශයේ හේතු කරගෙන තවත් සිද්ධි මාලාවක් මේ අඟුල්මාල් දමන කතා පුවත තුළ නිර්මාණය වීම සිද්ධ වෙනවා. ඉතින් මේකත් මේ සිද්ධි දාමයක් නිර්මාණය කරන්න මේ ගුරුළුගෝමී පඬිවරයා දක්වපු දක්ෂතාවයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ගුරුළුගෝමී පඬිවරයා දක්වපු දක්ෂතාවයක්. ඊට පස්සේ අපි යමු අපේ 3 වෙනි උදාහරණයට. සොර ක්ලාන්ත විය මියෙහි කෙල සිඳී ගියේ ශරීරයෙන් ස්වේද බස්සී එකල අඟුල්මල් තොර විස්මිතව. මේ කොහොමද අවස්ථාවක් හරි සිද්ධියක් හරි වෙන්නේ? මෙන්න මේකත් එක්ක මේ ප්‍රකාශයෙන් සඳහන් වෙන දේ සිද්ධ වුණාට පස්සේ දැන් අඟුලිමාල ක්ලාන්ත වෙලා එයාට ඒ ශක්තිය වැය වුණාට පස්සේ තමයි එයාට ධර්මය අවබෝධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ එයාව দমনය කරන්නේ එයාගේ ශක්තිය පිරිහුණාම. ඉතින් මේක නිසා තමයි බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කිරීම ඊට පස්සේ අඟුලිමාල කියන පුද්ගලයා නැවත අඟුලිමාල මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ. ඊට පස්සේ ධර්මයේ දේශනා කරනවා. ඔයගොල්ලෝ දන්නවා අද වෙනකොටත් පවතින අඟුලිමාල පිරිත වගේ දේශනාවන්, ඒ වගේම පිඬුසිඟා වැඩලා ධර්මයේ බෙදා හැරීම සිද්ධ කරනවා. මේ වගේ සිද්ධි දාමයක් උන්වහන්සේ නමක් බවට පත් වුණාම එතන ඒ මහරහතන් වහන්සේ නමක් පත් වුණාට පස්සේ වෙන සිද්ධි දාමයටම හේතු වෙන්නේ මෙන්න මේ අඟුලිමාලගේ ශක්තිය පිරිහීමේ සිද්ධිය. ඉතින් මේක හින්දා අපිට පුළුවන් වෙනවා අවස්ථා ඒ වගේම සිද්ධි රාශියක් නිරූපණය කරන්න.
ඉතින් මෙන්න මේ වගේ උදාහරණ ලියලා අපි හැඳින්වීමේ ඡේදයක් ලිව්වට පස්සේ අපිට අවසාන ඡේදයක් ලියන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථා සිද්ධි නිරූපණය කිරීම තුළින් පාඨක මනස තුළ ඒකාකාරී බවක් දුරස් කර ඒ වගේම තමයි අවස්ථා නිරූපණය කරමින් ගුරුළු ගෝමින් ප්‍රශස්තව සිය දක්ෂතාවය ප්‍රකට කරනවා කියලා අපිට මේ විචාර ප්‍රශ්නයක් අවසන් කරන්න පුළුවන්. ඉතින් ඒ අනුව ඕගලන්ට තේරෙනවා මේ අමාරු පාඩමක් විදිහට තියෙන අඟුල්මල් දමනය අපිට ඉතා සරලව මෙන්න මේ විචාර ප්‍රශ්න වලට උත්තර ලිව්වට පස්සේ විභාගයට බයක් නැතුව උත්තර සපයන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් මේ කියපු කාරණා නැවත නැවත බලලා මේ උදාහරණ පාඩම් කරගත්තොත් ඔයාට අඟුල්මල් දමනයෙන් විචාර ප්‍රශ්නයකට උත්තර ලියන එක අමාරු වෙන්නේ නැහැ.